අපේ ඇමලට සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ ගොඩක් දෙනෙක් කන්න කැමති චයිනීස් කෑමක් වෙන ඩම්ප්ලින්ග්ස්. ඒකට මම ඩිපින් සෝස් එකකුත් හදනවා. අපිට ගෙදර තියෙන දේවල් වලින් මේකත් රසට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා එකපාරක් හරි මේක හැදුවොත් නැවත නැවත හදන්න ආස හිතෙයි. ඒ තරම්ම රසයි හදන්නත් ලේසියි. අපි එහෙනම් බලමු කොහොමද මම ගෙදර හදන විදියට ඩම්ප්ලින්ග්ස් හදන්නේ කියලා. මුලින්ම ඩම්ප්ලින්ග්ස් වලට ෆිලින් එක හදා ගන්න ඕනේ. ඒකට මම පොඩි සැමන් ටින් එකක් පාවිච්චි කරනවා. සැමන් වල තියෙන ඒ සන්ෆ්ලවර් ඔයිල් එක මම සැමන් ටික පෑන් එකට දානවා. ඉතින් ඔයාලට මේකට කැමති මස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මම සුදු ලුණු බික් 3ක් විතර පොඩියට කපලා එකතු කර ගන්නවා. දැන් මේ ටික හොඳට තෙලේ බැදෙන්න දෙන්න ඕනේ ටික වෙලාවක්. දැන් මම මේකට පොඩියට කපාගත්ත බීලුණු ගෙඩි භාගයක් දානවා. මිරිස් කරල් 4ක් විතර පොඩියට කපලා එකතු කරගන්නවා. මේ හැමදේම පොඩියටම කපා ගන්න ඕනේ. දැන් මේ ටික හොඳට කවලම් කරනවා. දැන් මේකට කහකුඩු තේ හැඳි කාලක් දානවා. ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක්. කෑලි මිරිස් කුඩු තේ හැන්දක්. ඊළඟට සෝයා සෝස් තේ හැඳි 2ක් දානවා. දැන් මේ ටික හොඳට කවලම් කරනවා. කවලම් කරාට පස්සේ තමයි මම ලුණු දාන්නේ. මොකද සෝයා සෝස් වල ලුණු තියෙන හින්දා හොඳට මික්ස් කරගත්තට පස්සේ රස අනුව ලුණු ටිකක් දානවා. දැන් මේක මම තව විනාඩි 2ක් විතර හොඳට තුන පහල් වෙනකන් තියනවා. ඉතින් ඔයාලා කැමති විදිහට ෆිලින් එකක් හදාගන්න පුළුවන්. මේ විදිහටම අවශ්‍ය නැහැ. දැන් සැමන් ටික හොඳට කුක් වෙලා තියෙන්නේ. මම ලිප ඕෆ් කරනවා. දැන් මේ මිශ්‍රණය මම බෝල් එකකට මාරු කරනවා. ඊළඟට ඒකට මම පොඩියට කපාගත්ත ගෝවා ටිකක්, කැරට් ටිකක් දානවා. කොත්තමල්ලි කොළ ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට තව පුළුවන් මේකට ලුණු කොළ දාන්න. මේ විදිහට වෙනම එළවලු එකතු කරගන්න හේතුව තමයි ඩම්ප්ලින්ග්ස් ටික අපි ස්ටීම් කරනවා. එතකොට මේ එළවලු ඕව කුක් වෙන එක වළකිනවා. මේක මිශ්‍ර කරලා පැත්තකින් තියාගන්න. ඊළඟට අපි ඩම්ප්ලින්ග්ස් ඩෝ එක හදමු. හැමෝටම මෙෂර් කරන්න පහසු වෙන්න මම මෙතන අරන් තියෙන එක සමාන ග්ලාස් 3ක්. ඒකෙන් දෙකකට පාන් පිටි පුරවලා ගත්තා. අනිත් ග්ලාස් එකට හොඳට නටපු උණු වතුර කෝප්ප භාගයක් ගත්තා. දැන් මේ ටික මම බෝල් එකට දානවා. ඒකටම ඔයාලගේ රස අනුව ලුණු දාන්න. දැන් වතුර ටික එකතු කරලා හොඳට මේක අනා ගන්න ඕනේ. හොඳට නටපු උණු වතුර ගන්න හින්දා මුලින්ම මේ වගේ හැන්දකින් හොඳට කවලම් කරගන්න. ඊළඟට මේ ඩෝ එක මම අතින් හොඳට නීට් කරගන්නවා විනාඩි 10ක් විතර. මේ ඩෝ එක අනිත් ඩෝ වගේ සොෆ්ට් නෑ. ටිකක් තද ගතිය වැඩි ඩෝ එකක් තමයි අපේ ඩම්ප්ලින්ග්ස් වලට ඕනේ. ඩම්ප්ලින්ග්ස් හදනකොට ඩෝ එකේ හොඳ ඇදෙන ගතියක් තියෙන්න ඕනේ. ඒ නිසා මේක විනාඩි 10ක් නීට් කරගත්තට පස්සේ වහලා පැයක් තියන්න ඕනේ. ඒ අතර මම ඩිපින් සෝස් එක හදනවා. ඒක හරිම ලේසි, හරිම රසයි. පෑන් එකට මම එළවලු තෙල් මේස හැඳි 2ක් දානවා. තෙල් ටික රත් වීගෙන එනකොට සුදු ලුණු බික් 5ක් මේ වගේ පොඩියට කපලා එකතු කරගන්නවා. ඒ ටික රන්වන් පාට වෙනකන් ටිකක් වැදෙන්න දෙන්න. සුදු ලුණු ටික බැදීගෙන එනකොට ලිපේ රස්නේ අඩු කරන්න. දැන් ඒකට පොඩියට කපාගත්තු බීලුණු ටිකක් එකතු කරනවා. ඊළඟට ඒකට කෑලි මිරිස් කුඩු තේ හැන්දක් දාන්න. දාලා මේක ටිකක් තෙලේ බැදෙන්න දෙන්න ඕන. ඊළඟට ඒකට මිරිස් කුඩු තේ හැඳි කාලක්, ගම් මිරිස් කුඩු තේ හැඳි කාලක් දානවා. ඒකට මම සෝයා සෝස් මේස හැඳි 2ක් දානවා. ඇපල් විනාකිරි හරි පොල් විනාකිරි හරි මේස හැන්දක් දාන්න. තක්කාලි සෝස් තේ හැන්දක් දානවා. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරාට පස්සේ එකට මම වතුර මේස හැන්දක් එකතු කරනවා. සීනි තේ හැන්දකුත් දානවා. අන්තිමටම ඇඟිලි දෙකට අහු වෙන ප්‍රමාණයට ලුණු ටිකක් දාලා මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගත්තට පස්සේ මම ලිප ඕෆ් කරනවා. ලිප ඕෆ් කරලා ඒකට දානවා මම තලැට් ටිකක්.
ඔයාලට තියෙනවනම් sesame oil ටිකක් දාන්න තේ හැන්දක් විතර. ඊළඟට ඒකට කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකක් දානවා. ඔයාලට ලුණු කොළ උනත් ටිකක් කපලා දාන්න පුළුවන්. ඩිපින් සෝස් එක ලෑස්ති. මේක දැන් මේ භාජනයෙම තියන්න නැතුව වෙනම කප් එකකට මාරු කරන්න. දැන් මම පැයක් තිබ්බ ඩෝ එක එළියට ගන්නවා. පේනවා ඇති ඔයාලට තිබ්බට වැඩි තද ගතිය ටිකක් අඩු වෙලා තියෙන්නේ. දැන් මම මේක කොටස් දෙකකට කපලා මේ විදිහට හොඳට තුනී කරගන්නවා. ඇලවෙනවා වගේ නම් පිටු ටිකක් දාන්න. දාලා මේක හොඳට තුනී කරගන්න ඕනේ. ඊළඟට මේ වගේ රවුම් කපා ගන්න ඕනේ. කටර්ස් තියෙනවා නම් කට එකක් පාවිච්චි කරන්න. දැන් මම අනවශ්‍ය ටික අයින් කරනවා. ආයෙත් මේ අයින් කරන කොටස් ටික ගුලි කරලා තුනී කරලා රවුම් කපා ගන්න. මේ වගේ තුනියට රවුම් ටික ඔක්කොම හදා ගන්න. මේ තියෙන මම කපාගත්ත රවුම් ටික පිටි ටිකක් ඉහළ එකට කැලෙන්නේ නැති වෙන්න තියන්න. එක රවුමක් ගත්තට පස්සේ අනිත් ටික වේලෙන්නේ නැති වෙන්න මේ වගේ සර්වියට් එකකින් වහලා තියන්න. අපි දැන් ඩම්ප්ලින්ස් හදමු. මේ වගේ රවුමක් අරන් එක අල්ල උඩ ගොට්ටක් වගේ තියාගන්න ඕනේ. ඊට පස්සේ මිශ්‍රණය මැදට දාලා අපි කැමති ඩිසයින් එකක් හදාගන්න පුළුවන්. ඩම්ප්ලින්ස් නමන ක්‍රම ගොඩක් තියෙනවා. මම ඔයාලට කිහිපයක් කියලා දෙන්නම්. එතකොට ඔයාලට පහසු එකක් තෝරගන්න පුළුවන්. මේක මුලින්ම දෙකට නවන්න. ඊට පස්සේ එක පැත්තකින් ස්ලීට්ස් තියාගෙන යන්න. මේක මං කියලා දෙන එක ක්‍රමයක්. මේකත් ගොඩක් ලේසියි. අනිවාර්යෙන් මේක උඩින් හොඳටම සීල් වෙන්න ඕන. නැත්නම් ස්ටීම් කරනකොට මේක ඇරෙන්න බලනවා. දෙවෙනි ක්‍රමය තමයි මම මේ හදන්නේ. ඒකත් හරිම ලේසියි. මුලින්ම මේ වගේ පැටිස් එක වගේ නවා ගන්න. ඊළඟට මේ විදිහට කෙරවලින් අඹරන්න. අඹරලා මේම අතුල් පැත්තෙන් තියන්න. ඉතින් මේකත් ගොඩක් ලේසි ක්‍රමයක්. අපි හදන සාමාන්‍ය පැටිස් එකක් වගේ තමයි මේක. දැන් මම පෙන්නන්න යන්නේ නවන තුන්වෙනි ක්‍රමය. මේක නම් හැමෝම දැකලා ඇති. මේ විදිහට එක පැත්තකින් අල්ලගෙන එක පැත්තකට මේ විදිහට ෆ්ලීට්ස් තියාගෙන යන්න ඕනේ. දැන් මේ උඩ තියෙන ටික කරකවගෙන ආපු පැත්තටම මේ විදිහට අඹරන්න ඕනේ. ඉතින් උඩින් හොඳට සීල් කරන්න ඕනේ. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ නවන හතරවෙනි ක්‍රමය. මේ වගේ තුන් මුලස් වෙන්න උඩින් නවන්න. ඇලවෙන්නේ නෑ වගේ නම් ඇතුල් පැත්තෙන් වටේට වතුර ටිකක් ගා ගන්න. එතකොට හොඳට ඇලවෙනවා. මේ විදිහට හොඳට උඩින් සීල් කරන්න ඕනේ. ඊළඟට මේ ඔයාලට පේන විදිහට උඩ තියෙන ලයින්ස් තුන රැලි කරගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් රත් වුණාට පස්සේ හදාගත්ත ඩම්ප්ලින්ස් ටික තියන්න. ඩම්ප්ලින්ස් වල අඩිය රන්වන් පාට වෙනකම් බැදෙන්න ඕනේ. ඒ නිසා දැන් මම මේක මද රස්නෙන් වහලා ටිකක් වෙලා තියෙනවා. විනාඩි 10ක් විතර ගියාට පස්සේ ඔයාලා මේ විදිහට ඇරලා ඩම්ප්ලින්ස් දෙක තුනක් උස්සලා බලන්න. ඒකේ යටපැත්ත රන්වන් පාට වෙලාද කියලා. ඒ කොටස වීඩියෝ කරන්න මග ඇරලා තියෙනවා. ඉතින් ඔයාලා ටික වෙලාවකින් අරලා බලන්න නැත්නම් අඩිය කර වෙන්න පුළුවන්. රන්වන් පාට වෙලා නම් පෑන් එකේ තෙල් තිබුණට කමන්නේ. මේ විදිහට අඩිය වැහෙන ප්‍රමාණයට වතුර ටිකක් දාන්න. දාලා මේක මද රස්නෙන්ම වහලා තියන්න ඕනේ. එතකොට මේ ඩම්ප්ලින්ස් ටික හොඳට තැම්බෙනවා. දැන් ඩම්ප්ලින්ස් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මෙන්න මේ වගේ අඩිය රන්වන් පාටට මේ වගේ හොඳට තැම්බෙන්න ඕනේ. තැම්බෙන අතරතුර ඔයාලා අරලා බලන්න. තැම්බිලා මදි වගේ නම් තව වතුර ටිකක් දාලා මේ වගේ හොඳට තැම්බෙන්න තියෙන්න ඕනේ. දැන් අපේ ඩම්ප්ලින්ස් ටික ලෑස්තියි. ඉතින් මම ගත්ත ප්‍රමාණ වලින් ඩම්ප්ලින්ස් 15ක් හදන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්න. අපි චයිනීස් රෙස්ටුරන්ට් වලින් වැඩි මුදලක් දීලා ගන්න මේ රසවත් කෑම එක අපිට ගෙදරදිම රසට හදා ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් අපේ channel subscribe කරන්න. ඒ ළඟම තියෙන bell button එකත් press කරන්න. එතකොට අපේ channel වීඩියෝස් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. අපි තවත් දවසක රසවත් කෑමකින් ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.